කෝඩ් කවරේජ් ඇනලයිසිස්. මොකද්ද මේ කෝඩ් කවරේජ් එක කියන්නේ? මේක මොකද්ද? කෝඩ් කවරේජ් එක කියන්නේ වයිට් බොක්ස් ටෙස්ටින් එක. හරි අපි දැන් කලින් බ්ලැක් බොක්ස් ටෙස්ටින් එක ගැන කතා කරානේ. දැන් අපි වයිට් බොක්ස් ටෙස්ටින් එක ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට මෙතෙන්දි මෙෂර් කරන්නේ ප්‍රෝග්‍රෑම් සෝස් කෝඩ් එක කොහොමද එක්සිකියුටඩ් කරන්න කියලා ටෙස්ටින් එකේදී. එතකොට මේක ඩිවෙලොපර්ස්ලට උදව් වෙනවා අන්ටෙස්ටඩ් ඒරියාස් අඳුරගන්න. ඒ අඳුර ගැනීම නිසා සොෆ්ටවෙයාර් ඩිවෙලොපර්ස්ලට ලේසි වෙනවා සොෆ්ටවෙයාර් එක බග් අඩු එකක් කියලා රෙකමන්ඩ් කරන්න. එතකොට මෙතන කී මෙතඩ්ස් කීපයක් තියෙනවා ස්ටේට්මන්ට් කවරේජ්, ඩිසිෂන් කවරේජ්, කන්ඩිෂන් කවරේජ්, පාත් කවරේජ්, මල්ටිපල් කන්ඩිෂන් කවරේජ් කියලා. පස්සේ කෝඩ් කවරේජ් එකේදී measures test implementation efficiency, provides quantitative metrics, define the degree of code testing. ඊට පස්සේ කෝඩ් කවරේජ් එකේ ටූල්ස් කිහිපයකුත් තියෙනවා. විෂුවල් ස්ටුඩියෝ එකෙන් කරන්නත් පුළුවන් එක. ඊළඟට අපි දැන් මෙතන කෝඩ් කවරේජ් එක ගැන කතා කරා. දැන් කෝඩ් කවරේජ් එක පළවෙනි එක තමයි ස්ටේට්මන්ට් කවරේජ් කියලා කියන්නේ. එතකොට අපි මෙතන ස්ටේට්මන්ට් කවරේජ් එකට ගියාම ස්ටේට්මන්ට් කවරේජ් එක කියන්නේ මොකක්ද? ඒක එන්ෂුවර් කරනවා ඒක කෝඩ් ස්ටේට්මන්ට් එකක් අඩුම තරම එකපාරක්වත් ටෙස්ට් වෙලා තියෙනවා කියලා. මේක වෙරිෆයි කරනවා සොෆ්ටවෙයාර් එක බිහිව් වෙනවද කියලා හරියට. එතකොට මෙතන කැල්කියුලේෂන් එකක් තියෙනවා number of executed statement බෙදීම total number of statement වැඩි කිරීම 100 කියලා. මෙතන function name එක braces තිබ්බත් අපි මේවත් ගන්නවා statement විදිහට. පස්සේ example with question. For the code below calculate the statement coverage when A සමානයි 5 වෙනකොට B සමානයි 1 වෙනකොට ඒ වගේම A සමානයි 1 වෙනකොට B සමානයි 5 වෙනකොට අපිට මෙතන කියනම ස්ටේට්මන්ට් කවරේජ් එක කැල්කියුලේට් කරන්න කියලා. එතකොට මෙතන ස්ටේට්මන්ට් කීයක් තියෙනවද කියලා මෙතන මුලින්ම බලනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 6ක් තියෙනවා. ඊපස්සේ කන්ඩිෂන් 1 එක ගත්තම A සමානයි 5යි B සමානයි 1යි. එතකොට එතෙන්දී එක්සිකියුටඩ් වෙන්නේ read A, read B, if condition එක ඊට පස්සේ මෙතන 5 විශාලයි 2කට වඩා එහෙනම් මේක print වෙනවා. ඊට මෙතනින් 4ක් එනවා. statement 4ක් execute වෙනවා. ඊට පස්සේ මෙතන condition 2 එකට යනවා. A සමානයි 1යි B සමානයි 5යි. එතකොට මෙතන බලනවා. 1 විශාලයිද 5ට වඩා නැහැ. එහෙනම් else point එකට යනවා. පස්සේ else එක බැලුවා. ඊළඟට else එකේදී print කරා B එක greater than A කියලා. එතකොට මෙතෙන්දී කලින් run වෙච්ච statement උත් run වෙනවා. read A, read B, if condition එක ඒ ටික run වෙනවා. එතකොට ඒ ටික අපිට පුළුවන් ඒ executed වෙන statement ටික කලින් එකෙත් තිබ්බ නිසා මෙතන calculation එකට ගණන් නොගෙනින්. එතකොට else එක තමයි අලුතෙන් මෙතෙන්දී executed වෙන්නේ. else එක සහ මෙතන print B is greater than A කියන එක. එතකොට මෙතන statement executed එක දෙකයි. පස් සම්පූර්ණ කවරේජ් එක ගත්තහම condition 1 එකේදී statement 4ක් ආවා. condition 2 එකේදී statement දෙකක් ආවා. එතකොට කවරේජ් එක එනවා 4 + 2 බෙදීම total number එක කීයද ආවේ 6යි. එතකොට 6ෙන් බෙදනවා. ඒක ඒ සම්පූර්ණ කැල්කියුලේෂන් එකම වැඩි කරනවා 100. එතකොට එනවා all statement coverage එක. එතන බලපුවම 4යි 2යි එකතු කරාම 6යි. 6 6ෙන් බෙදපුවාම 1යි. එතකොට 100% කියලා එනවා. ඒ කියන්නේ all statement cover වෙනවා මේකේ. ඒ මොකද අපි කලින් බැලුවේ statement coverage එක. දැන් බලන්න අපි decision coverage එක.
මේකෙදිත් කැල්කියුලේෂන් එකක් තියෙනවා number of decision outcomes exercised බෙදීම total number of decision outcomes වැඩි කිරීම 100ට 100. ඊට පස්සේ මෙතන තියෙනවා decision coverage එක focus කරන්නේ decision point වලට. අරකෙදි නම් all the statement වලට statement coverage එකෙදි point කරා. මෙතෙන්දි බලන්නේ decision points විතරයි. ඊට පස්සේ මෙතන decision coverage එකේදී ensure කරනවා all possible outcomes outcome එක decision එකේදී decision එක හරි ගියා කියලා ගන්නත් පුළුවන් නැත්නම් decision එක වැරදුනා කියලා ගන්නත් පුළුවන්. ඔය දෙකම බලනවා decision coverage එකේදී. cover වෙනවද කියලා. එතකොට example question එකක් ගත්තොතින් පල්ලෙහා තියෙන කෝඩ් එකට කැල්කියුලේට් කරන්න කියනවා decision coverage එක. A සමානයි 2ේදී සහ A සමානයි 7ේදී. එතකොට A සමානයි 2 කියලා ගත්තොත් read A සමානයි 2යි. ඊපස්සේ if A විශාලයිද 5ට වඩා. ඒක false වෙනවා. ඒතරම් මෙතෙන්දී false true දෙකම ගන්නවක් ඕනේ. එහෙනම් ගම් මේකත් ගන්නවා. ඊපස් දැන් මේක යන්නේ නැහැ. මේ ලයින් එකට යනවා. එතකොට දැන් අපි මේක කරන ස්ටේට්මන්ට් ටික පිළිවෙලට බැලුවොතින් total decision outcomes අපි කීයද කියලා බලනවා. එතකොට මෙතන if එකයි තියෙන්නේ, එතන true false දෙකක් තියෙනවා. ඒ කියන්නේ total decision තියෙනවා 2. ඊපස්සේ මෙතන condition එක පළවෙනි එක වුණාම මෙතන a සමානයි 2යි. a සමානයි 2ේදී 2 විශාලයිද 5ට වඩා නැහැ. ඒක වැරදි. එතකොට මෙතන මේක skip කරනවා. ඊට පස්සේ false එකේ false එකට ගියා. false එක මොකක්වත් print වෙන මොකක්වත් නැහැ. මෙතන print a කියලා දුන්නා. ඊට පස්සේ මෙතන condition දෙවණි එකට ආපුවාම a සමානයි 7යි. එතකොට a සමානයි 7යි 7 විශාලද 5ට වඩා. ඔව්. එහෙනම් මේක a සමානයි a වැඩි කිරීම 3 කියන එක ගත්තා. ඊපස්සේ මෙතන coverage එක බලපුවාම මෙතන true false දෙකම cover වෙනවා. එතකොට මෙතන තියෙන්නේ decision outcome දෙකයි true false දෙක තියෙන්නේ. ඊට පස්සේ මෙතන 1+1 බෙදීම 2. ඒ සම්පූර්ණ එක වැඩි කරා 100ට 100. එතකොට මෙතන එන්නේ 100% කියලා. එතකොට මෙතෙන්දී both outcomes cover කියලා අපිට ගන්න පුළුවන්. පස්සේ condition coverage එක. අර අපි ඉස්සෙල්ලා කතා කරේ decision coverage එක. මේ තියෙන්නේ condition coverage එක. decision coverage එකේදී අපි බැලුවේ decision ගැන. ඊට පස්සේ මෙතෙන්දි බලන්නේ condition coverage එකේදී බලන්න මොකක්ද කියලා බලමු. මෙතෙන්දි බලන්නේ each individual condition within a decision evaluates to both true and false at least once, regardless of the overall decision outcome. It is less exhaustive than multiple condition coverage, which tests all combinations. Condition coverage එක ගත්තම number of condition outcome exercise බෙදීම total number of condition outcomes වැඩි කිරීම 100. තමයි අපි මේ calculation එක ගන්න. ඊට පස්සේ example එකකට ගියාම මෙතන තියෙන පල්ලෙහා කෝඩ් එකේ calculate කරන්න කියන condition coverage එක A සමානයි 6යි B සමානයි 10යි දී සහ A සමානයි 4යි B සමානයි 6යි. එතකොට මෙතන ස්ටෙප් ටික බලමු. මෙතන A විශාලයි 5 B විශාලයි 8. එහෙම තමයි මෙතන if condition එක දීලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී එන්න පුළුවන් A විශාල වෙන්නත් පුළුවන් 5ට වඩා A කුඩා වෙන්නත් පුළුවන් 5ට වඩා. B විශාල වෙන්නත් පුළුවන් 8ට වඩා B කුඩා වෙන්නත් පුළුවන් 8ට වඩා. එතකොට මෙතන total outcome වෙනවා 4ක්. ඊපස්සේ මෙතන condition පළවෙනි එක ගත්තාම A සමානයි 6යි B සමානයි 10යි කියලා ගත්තාම A විශාලයිද 5ට වඩා. ඔව්නේ. A 6යිනේ. ඊට පස්සේ බලනවා B විශාලයිද 8ට වඩා. ඔව් ඒකත් හරි. එතකොට එතනින් outcome වෙනවා 2ක්.
ඊට පස්සේ මෙතන බලනවා A කුඩායි 5ට වඩා 4යි B කුඩායි 8ට වඩා 6යි. එතකොට මේ දෙකම ෆෝල්ස් වුණාම මෙතන අවුට්කම් එක එනවා දෙකක් විදියට. ඊට පස්සේ මෙතන 2 + 2 කියන්නේ 4යි. 6 4ෙන් බෙදලා වැඩි කරනවා 100ෙන්. එතකොට මෙතනත් all outcomes cover වෙනවා. condition coverage එකයි decision coverage එකයි. මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස? decision coverage එකේදී බලන්නේ overall outcome එක true or false නේද කියලා. ඊපස්සේ condition coverage එකේදී බලන්නේ each condition වෙන වෙනම true or false ද වෙනවද කියලා. දැන් මේක මෙහිම කිව්වට තේරෙන්නේ නැහැ නේ. අපි මේක example code එකක් එක බලමු. දැන් මෙතන decision coverage එක බලන්න කිව්වොතින් අපිට වෙනවා මෙතන true වෙන අවස්ථාවක false වෙන අවස්ථාවක ගන්න. එතකොට දැන් මේක true වෙන අවස්ථාවට ගත්තොත් A සමානයි 6යි B සමානයි 9යි කියලා false වෙන අවස්ථාවට ගත්තොත් A සමානයි 4යි B සමානයි 6යි කියලා මෙතෙන්දී අපිට decision coverage එක විදිහට 100% ගන්න පුළුවන්. එතකොට අපි මෙතන condition coverage එකට ගියොතින් අපිට මේකෙදි වෙන වෙනම කොටස් වලට කඩලා බලන්න වෙනවා. දෙකම true වෙන අවස්ථාවක් දෙකම false වෙන අවස්ථාවක් දෙකෙන් එකක් true වෙන අවස්ථාවක් අනිත් ඒ අපි මුලින් true කියලා ගත්ත එක නෙමෙයි අනිත් එක true වෙන අවස්ථාවක්. එතකොට මෙතෙන්දී A සමානයි 6 B සමානයි 9 දෙකම true වෙනවා. ඊට පස්සේ A සමානයි 6යි B සමානයි 6ේදී B part එක මෙතන false වෙනවා A part එක මෙතන true වෙනවා. පස්සේ A සමානයි 4යි B සමානයි 9ේදී A part එක මෙතන false වෙනවා B part එක මෙතන true වෙනවා. පස්සේ A සමානයි 4යි B සමානයි 6ේදී මෙතන දෙකම false වෙනවා. ඉතින් අපිට බලලා මේ විදිහට බැලුවොත් මෙතන 100% condition coverage එක එනවා. මේ බලන්න මෙතන හැබැයි ටෙස්ට් 4ක් අපි ලියලා තිනකොට මෙතන ලියලා තියෙන දෙකයි dictionary coverage එකට. ඊට පස්සේ මෙතන strength and weaknesses ගැන කතා කරොත් decision coverage එක simple. test cases ගොඩිය ලියන්න ඕන නැහැ. ඊට පස්සේ මෙතන all branches execute වෙනවද කියලා තමයි මේකේ බලන්නේ. එතකොට මෙතන weakness එකට එන්නේ මේක condition specific fault එකක් එනවා මෙතෙන්දී. condition coverage එකේදී අපි ටිකක් හිතන්න ඕන ටෙස්ට් කරනවා each condition එක behave වෙන විදිහ. එතකොට මේකේ weaknesses තමයි සමහර විට all the branches cover වෙන්නේ නැති වෙන්න පුළුවන්. මෙතෙන්දී require වෙනවා ගොඩක් test cases ලියන එක. ඊට පස්සේ අපි යමු path coverage එකට. path coverage එකේදී test all linear independent path through a program using conditional flow graph. Psychomatic complexity කියලා එකක් මෙතන තියෙනවා VG සමානයි E minus n plus 2. මෙතෙන් තමයි අපි path හොයාගන්නේ. එතකොට calculation එක තියෙන path coverage එකේදී number of linear independent path executed බෙදීම total number of linear independent path වැඩි කිරීම 100%. ඊපස් මෙතන step වලට ගියාම අපිට මෙතන graph එක අඳින්න වෙනවා conditional flow graph එක. ඊපස් මෙතන identify කරගන්න වෙනවා path මේ psychomatic complexity එක use කරලා. පස්සේ identify කරගන්න වෙනවා කොච්චර condition ගාණක් execute වුණාද කියලා ඊළඟට calculate කරන්න නම් coverage එක. එතකොට example with question. Calculate path coverage for the code below when A සමානයි 4යි B සමානයි 6යි වෙනකොටයි A සමානයි 6යි B සමානයි 6 වෙනකොටයි මෙතන බලන්න කියනවා how මේ කොච්චර path ගාණක් cover වෙලාද කියලා. මෙතන code එක තියෙනවා. මෙතන අපි step 1 එකේ මේක කියන්නේ අපිට control flow graph එක අඳින්න කියලානේ. ඒකෙන් දම starting point එකක් තියෙන්න ඕන end point එකක් එකේ තියෙන්න ඕන. පස්සේ start එකේදී මෙතන condition එකක් දීලා තියෙනවා. condition එක මෙතන ලිව්වා. ඊට පස්සේ අපි දැන් ලියන්න ඕන කිව්වට psychomatic
ග්‍රාෆ් එක ලියන්න ඕන විදිහක් තියෙයි. සෝරි අඳින්න ඕන කිව්වට අපි අඳින්න ඕන විදිහක් තියද? අපි මෙතෙන්දි ක්වෙස්චන් එකට අදාළව ග්‍රාෆ් එක අඳිද්දි මෙතන ස්ටාර්ට් එකක් තියෙනවා ඊට පස්සේ ඩිසිෂන් එක තියෙනවා. ඊට පස්සේ ඩිසිෂන් එකේ true and false කියලා දෙපැත්තකට යනවා. ඊට පස්සේ true පැත්තේ තියෙනවා ඒකේ ස්ටේට්මන්ට් එකක්. එතකොට ඒක අපිට සෙකන්ඩ් නෝඩ් එකෙන් පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ එතන ස්ටේට්මන්ට් එක පහු කරගෙන යද්දී අපිට මෙතන තව කන්ඩිෂන් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ කන්ඩිෂන් එකත් true and false කියලා බෙදෙනවා. එතකොට මෙතන true පැත්තේ තව ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ඒක තමයි මෙතන fourth එකෙන් පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ ඒ fourth එකෙන් පස්සේ අපිට end එකට යන්න පුළුවන්. එතකොට මෙතන decision tree එකේ false පැත්ත කතා කරොත් එතනින් පස්සේ අපිට මුකුත් නැහැ. ඒක නිසා අපිට කෙලින්ම end එකට යන්න පුළුවන්. ඊපස්සේ මෙතන first decision එකේදී එහෙමම තමයි මෙතන false පැත්තේ මුකුත් නැති නිසා අපි කෙලින්ම end එකට යනවා. අපි දැන් මෙතෙන්දී h කීයක් තියෙන නෝට් කීයක් තියෙනවද බලන්න ඕන. මෙතන h තියෙනවා 6ක්. h 6ක් වෙන කොහොමද 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊට පස්සේ මෙතන තියෙන නෝඩ් 1යි 2යි 3යි 4යි 5යි. හරිනේ. එතකොට අපි ග්‍රාෆ් එකෙන් හොයාගත්ත h ගානයි නෝඩ් ගානයි. ඊට පස්සේ අපිට මෙතන VG සමානයි අපි අර උඩ කිව්වේ E අඩු කිරීම n+2 කියලා. ඒ සූත්‍ර මෙතෙන්ට දාලා අපිට මෙතන පාත් ඔක්කොම කියලාද හොයාගන්න පුළුවන්. පළවෙනි පාත් එක තියෙන මෙතන ස්ටාර්ට් එකේ ඉඳලා ස්ටොප් එකට. දෙවෙනි පාත් එක කියන්නේ මෙතන ස්ටාර්ට් එකෙන් පටන් ගත්තා. මේ දෙවෙනි එක එක්සිකියුට් වුණා. ඊට පස්සේ තුන්වෙනි එක ෆෝල්ස්ලා මෙතන ස්ටොප් එකට ආවා. ඊට පස්සේ ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙන්නේ මේක ස්ටාර්ට් එකෙන් පටන් ගත්තා. මෙතන ස්ටේට්මන්ට් එක එක්සිකියුට් වුණා. ඊපස්සේ මෙතෙන්ට ආවා. මෙතන ඩිසිෂන් එක true වුණා. ඊට පස්සේ 4 එක්සිකියුට් වුණා. ඊට පස්සේ ස්ටොප් එකට ආවා. ඒකට දෙන පාත් 3යි. ඊට පස්සේ ඒ පාත් ගාන තමයි මෙතනින් එන්නේ. ඊට පස්සේ මෙතන පාත් එක්සිකියුට් වෙන එක ගත්තොතින් A සමානයි 4 දී B සමානයි 6 දී. A 4යි කියන්නේ මෙතන තියෙන්නේ 4 විශාලයිද 5ට වඩා නැහැ. එහෙනම් ඒක false වෙනවා. ඒ කියන්නේ දෙවෙනි එක ගණන් ගන්න දෙයක් නැහැ. අපිට කෙලින්ම මේ පළවෙනි පාතේ යන්න පුළුවන්. ඊට පස්සේ condition 2 එක ගත්තම A සමානයි 6යි B සමානයි 6යි. එතකොට A විශාලයිද 5ට වඩා? ඕනේ. ඊට පස්සේ A විශාලයි 5ට වඩා නැහැ. මෙතනින් ආවා true පැත්තට ආවා. ඊට පස්සේ මේක ආවා. ඊට පස්සේ මෙතන decision එකට ගියා. එතකොට මෙතන කියන්නේ අපිට B සමානයි 6යි කියලා. එතකොට 6 විශාලයිද 8ට වඩා නෑ. එහෙනම් මෙතන යන්න ඕන true පැත්තට නෙමෙයි false පැත්තට. එතකොට මෙතනින් අපේ මාර්ග දෙකක් එක්සිකියුට් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඉතින් පාත් කවරේජ් එක ගත්තාම පාත් දෙකයි එක්සිකියුට් වෙන්නේ. හැබැයි ටෝටල් පාත් තියෙනවා අපිට 3ක්. එතකොට මෙතන කවරේජ් එක ගත්තාම ඒක හොයන්න පුළුවන්. number of linear independent path executed බෙදීම total number of linear independent path වැඩි කිරීම c. එතකොට number of linear independent path තියෙනවා execute වෙච්ච ඒවා දෙකක්. ඊපස් total number of linear independent path නම් මෙතන 3ක්. ඒක දෙක බෙදීම 3 වැඩි කිරීම 100 තමයි මෙතන path coverage එකට එන්නේ. හරිනේ මේ තියෙන්නේ. ඊට පස්සේ multiple condition coverage. මොකද්ද මේ multiple condition coverage කියන්නේ? Test all combination of conditions for n conditions දෙකේ n-වෙනි බලය වාරයක් ටෙස්ට් කේසස් අවශ්‍ය වෙනවා. එතකොට මෙතන අහනවා මෙතන මේකට මල්ටිපල් කන්ඩිෂන් කවරේජ් එක කොහොමද හොයන්නේ කියලා තමයි අහන්නේ අපි. එතකොට මෙතන කන්ඩිෂන් තියෙනවා
A විශාලය 5යි B විශාලය 8යි කියන කන්ඩිෂන් දෙකයි. එතකොට මෙතන ටෙස්ට් කේසස් තියෙනවා දෙකේ දෙවෙනි බලය. ඒ කියන්නේ 4යි.